Hi guys, ඉතින් අද ඔයගලන්ට අපේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ ලංකාවේ ලොකුම shopping mall එක වෙන Sky One එකේ පුංචි සවාරියක්. ඉතින් අපි Sky One එකට ගියේ. ඒගොල්ලන්ගේ ඕපනින් එක තිබ්බේ 27 සිකුරාදා. ඉතින් 27 සිකුරාදා තමයි අපි ගියේ. එදා 15%ක ඔෆ් එකක් හම්බුණා. ඒ වගේම ෆ්‍රී ගිෆ්ට් එකකුත් හම්බුණා. ඉතින් ඇත්තටම කියනවා නම් මේගොල්ලන්ගේ ඉන්ටීරියර් එක ගැන කතා කරාම ළමයි ඇත්තටම ලස්සන ඉන්ටීරියර් ඩිසයින් එකක් තිබ්බා. මම හිතන්නේ තට්ටු 4ක් හරි පාක් කරලා තිබ්බා. මට තට්ටු ගන්නවත් මතක නැහැ. මොකද ඉතින් අපි ගියාම ඇඳුම් වලටමනේ ඉතින් අවධානය තියෙන්නේ. ඉතින් ඒ නිසා කොහොම හරි ගොඩාක් දේවල් තිබ්බා. දැන් මේ වීඩියෝ එකේ ඉතින් මම චූටි වීඩියෝ එකක් ඇරි ගත්තා. අතරම ගොඩාක් වීඩියෝස් ගන්න බෑ. සෙනගත් ගොඩක් හිටියා. ඉතින් ඔය විදිහේ ලස්සන hair clips තිබ්බා. අතරම මේ ලොකු ගාණක් නෑ. මම හිතන රුපියල් 500ක් වගේ. මේක නම් 400 ගාණයි. ඔය මම ඊට පස්සේ පෙන්නනේම රුපියල් 550ක් වගේ තමයි මට මතක විදිහට 550ක් 580ක් වගේ. හරිම ලස්සනයි. එතනින් ඒව අරගෙන එකක් හරි අරගෙන එන්න හිතන තරමටම හරිම ලස්සන hair clips තිබ්බා. ඉතින් මේ Sky One එක කියන්නේ අතරම කිව්වොත් මේ ලංකාවේ අතරම දැනට තියෙන ලොකුම shopping mall එක කියලා තමයි කියන්නේ. අතරම ඔව්. මම හිතන්නේ ඒක එහෙම තමයි. ලොකුම shopping mall එක වෙන්නේ නැති. ඒ තරම් ගොඩක් තිබ්බා. ආ වගේම මේ තිබ්බ ඔය මොකද්ද මේකට කියන නම මතක නැහැ. ඒක තිබ්බ රුපියල් 300ක් ඉඳන් කරා එකක්වත් හම්බුන්නේ නැහැ. ඉතින් ඔය විදිහේ flowers තිබ්බා bags. මේ මම මේ අතනකොට චුටි වීඩියෝ ක්ලිප්ස් තමයි ගත්තේ. මේ bags ලොකු ගණන් නෑ ළමයි රුපියල් 2990ක් වගේ තමයි මට මතක තියෙන්නේ මම අල්ලන එක. එතකොට එතන තිබ්බ රේන්ජ් එකේම bags මොන ෆ්ලෝස් දෙකක තිබ්බා. ඔතන තිබ්බ ෆ්ලෝ එකේ තිබ්බ bags ලොකු ගාණක්. ඒ කියන්නේ මම හිතන්නේ ඇවරේජ් ගාණ රුපියල් 3500 වගේ තමයි මැක්සිමම්. මම හිතන්නේ 3500 2999 3500 වගේ ඇවරේජ් ගාණ වල තිබ්බ. ඊට අමතරව 7000 ගණන් වලටත් තිබ්බ ළමයි. හැබැයි සාමාන්‍යයෙන් දරන්න පුළුවන් ගණන් වල තිබ්බා. ඒ වගේම towels ඒ වගේ ඒවත් තිබ්බා. household items උත් තිබ්බා. ඒතකොට party frocks අතර frocks වල ගොඩක් ලස්සන range එකක් තිබ්බා. ඒ වගේම මේවා ගොඩක් ගණන් අර මම පෙන්නපු කොළ පාට එක එහෙම රුපියල් 2590ක් උනේ. මෙතන තිබ්බ ඒවා ඔක්කොම අර ගොඩක් ලොකු ගණන් නෙමෙයි ළමයි. රුපියල් 1500 ඉඳන් වගේ ඇඳුම් තිබ්බා, බ්ලවුසස් තිබ්බා, ඔෆිස් වෙයර්ස් තිබ්බා. එතකොට ෆ්‍රොක්ස් තිබ්බා, ටී-ෂර්ට්ස් තිබ්බා. එතකොට අර හයි ඒ කියන්නේ ගොඩාක් ලොකු වැලියු එකකට යන්නේ නැතුව සාමාන්‍යයෙන් 1500 ඉඳන්ම තිබ්බා. ඒ වගේම තමයි මම වෙඩින් එක තිබ්බ මගේ ඩිසෙම්බර් වලනේ. ඉතින් මම මගේ මොනවාද ෂූස් බ්‍රයිඩල් ෂූස් හදා ගන්නකොට 7000 ගණක් හරි 10000 ගණක් හරි ගියා පෙටා වලින්. ඒනට මට හිතුණා Sky One එකට ආවා නම් Sky One එකෙන් මට රුපියල් 4000කට 5000කට වගේ මේ හදා ගන්න තිබ්බයි කියලා වෙඩින් ෂූ බ්‍රයිඩල් ෂූ එක. අත්‍තරම මෙතන බ්‍රයිඩල් ෂූ මම හිතන වීඩියෝ එකේ නැහැ. ලස්සන බ්‍රයිඩල් ෂූ වෙරයිටිස් ගොඩාක් තිබ්බා. රුපියල් 5000කට වගේ ගන්න පුළුවන්. 4300 ඉඳන් මම හිතන්නේ මට මතක විදිහට තිබ්බා. ඒ වගේම ඔෆිස් වෙයර්ස් තිබ්බ ළමයි. මමත් අත්‍තරම කිව්වොත් 1490ට තිබ්බ ලස්සන ඔෆිස් වෙයර්ස් මම 5ක් විතර අරගත්තා. අතරම සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකකට හොඳ ඇඳුම් තිබ්බා. ඔෆිස් වෙයර්ස් එහෙම. ඒ වගේම මේ ඔය කිඩ්ස් කලෙක්ෂන් එකක් තිබ්බා. බබාලගේ සෙල්ලම් බඩු, එතකොට බේබි අයිටම්ස් වගේ ඒවා. ඒවත් ලොකු ගණන් වලට අතරම සෑහෙන ලොකු අර අපි කිඩ්ස් ෂොප් වලින් ගන්න ලොකු ගණන් වලට නේව යන්නේ. උනට බට් මේ හරිය මේ Sky One එකේ තිබ්බේවා අතරම කිව්වොත් ලොකු ගණන් නැහැ. ඇත්තටම සාමාන්‍යයෙන් ලොකු ගණන් වලට යන්නේ නැතුව සාමාන්‍ය මිඩ් රේන්ජ් එකේ තමයි ප්‍රයිසස් තිබ්බේ. ඉතින් මේ වගේ පොඩි ටෙඩි බියර්ස් වලට මම කියන්නේ මේ තිබ්බා කියලා ෆ්ලෝස් දෙකක මේ මොනවාද හෑන්ඩ් බෑග්ස්. ඉතින් ඕකේ තියෙන්නේ අතරම හෑන්ඩ් බෑග්ස් නම් පිස්සු වගේ තැනට ගියාම සෑහෙන හෑන්ඩ් බෑග්ස් ගොඩක් තිබ්බා. ඒ වගේම මේ හීල්ස් උනත් ගොඩාක් ලස්සන ඒවා තිබ්බා. මේක නම් මම හිතන 6000 ගණක් වෙන්න තිබුණා මතක නැහැ හරියටම.
කොහොම හරි ඇත්තටම හරිම එතනට ගියාම මේ එන්න හිතෙන්නේ නෑ ළමයි. ඒ තරම් ගොඩාක් බඩු තියෙනවා. හිතා ගන්න බෑ මොකද්ද ගන්න කියලා. අඳුනුත් ඒ වගේ තමයි. ප්‍රශ්නයකට තිබ්බේ මං ස්මෝල් ඒවා ගොඩක් තැන්වල ඉවරයි. ගොඩක් ඔය ගන්න සයිසස් බලවහම ස්මෝල් ඉවරයි. මීඩියම් ලාර්ජ් තමයි තිබ්බේ. නැත්තම් එක්ස්ට්‍රා ස්මෝල් වගේ ඒවා. සෝරි එක්ස්ට්‍රා ලාර්ජ් වගේ ඒවා. ඉතින් එතන පොඩි අවුලක් තිබ්බා. මොකද ගොඩක් සෙනග තිරෙන පළවෙනි දවස්. ඉතින් හරි අමාරුයි මේවා කරන්න. හොයන්නත් අමාරුයි. ගොඩක් ස්ටොක් ඉවර වෙන්නත් ඇති. කොහොම හරි මේ අඳුන සෑහෙන ගොඩක් තිබ්බා. ඒ වගේම මම කිව්වා වගේම ඔයගොල්ලන්ට ඔෆිස් වෙයාර්ස් හරි ඔෆිස් වෙයාර්ස් එහෙම වගේ ගන්නවා නම් මම හිතන්නේ මේකේ ඇත්තටම ස්කයි වන් එකේ සෑහෙන්න හොඳ ඇඳුම් කියන්නේ ක්වොලිටි එකේ ඇඳුම් වගේම අඩු ගණන් වලට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මේ ආයෙත් හෑන්ඩ් බෑග්ස් නම් හැමතැනම තිබ්බා. මම ඔය ගියපු එක 1000 ගණන් මම දැක්කේ නෑ හරියට කීයද කියලා. කොහොම හරි මේක නම් 3000 ගණන් 3850යි. ඔක 3850යි. හරිම ලස්සනයි ඒවා. ඔයගොල්ලන් ගිහිල්ලා බලන්න. ඇත්තටම මේක තියෙන්නේ මාළඹේ තලාහේනේ කනත්ත තියෙනවා. සෙමෙට්‍රි එක තියෙනවා. සෙමෙට්‍රි එකට එහා පැත්තේ කාගිල්ස් එක තියෙනවා. කාගිල්ස් එක ඉස්සරහා තමයි මේක තියෙන ලොකු shopping mall එකක් ස්කයි වන් කියලා ලොකුවට ගහලා තියෙනවා. එතකොට ඉතින් ඕගොල්ලන් අවුරුද්දට shopping කරන්න හිතන් ඉන්නවා නම් මෙතනට යන්න. ඔයාලට household items උනත් ගන්න පුළුවන්. මේ water bottles එක මම ගත්ත දෙකක් 585යි. අර මැද්දේ ග්ලාස් එක තියෙන ග්ලාස් බොටල් එක වටේ ප්ලාස්ටික් වලින් කවර් වෙලා තියෙන බොටල් එක රුපියල් 585යි දෙකෙන් මට මතක විදිහට. එතකොට බ්‍රෙක්ෆාස්ට් කප් දෙකකුත් ගත්තා. ඔය පුඩින් නම් මම හදලා කන්න. මේ වගේ හරි කියුට් ක්‍රොප්ස් ටොප් තිබ්බා. මේ අතා මේ ස්කර්ට් එක 3400 ගාණක් මට මතක විදිහට. හරිම ලස්සනයි ස්කර්ට් එක. ඔය මේ කියුට් ක්‍රොප් ටොප්ස් ගොඩාක් තිබ්බා. එක පාටවල වලින් එක ඩිසයින්ස් වලින් මට මතක විදිහට 1700 ගාණක් හරි. කොහමද 3000ට අඩුයි. එක්ක 1700 ගාණක් නැත්නම් 1500 ගාණක්. 3000ට කොහොම හරි අඩුයි. මට මතකයි 1000 ගාණක් තමයි ඔක උනේ. ලොකු ගාණක් උන්නේ නැහැ 1700 ගාණක් වගේ මට මතක විදිහට. ඒක නම් හරිම ලස්සන ළමයි මේ අර චූටි හරි කියුට් චූටි ටුක් එකක් එනවා. ඔය හෑන්ඩ් බෑග්ස් නම් හැමතැනම තියෙනවා. යනතන හෑන්ඩ් බෑග්ස්මයි පේන්නේ. බලන්න එක විදිහේ හෑන්ඩ් බෑග්ස් තියෙනවා. මේ බලන්න එතකොට ලන්ච් බොක්ස් එහෙම තියෙනවා. එතකොට ඕන හැම දෙයක්ම තියෙනවා. මම දැක්ක ඉලෙක්ට්‍රික් අයිටම්ස් උනත් තියෙනවා. ලස්සන මේ ස්ටැචුස් ඒවත් තිබ්බා. ඒව නම් ලක්ෂ ගණන් වුණා ළමයි. මේ ඔය වොටර් බොටල්ස් එහෙම රුපියල් 300 ගාණක් මට මතක විදිහට. ඔය පාට කලර්ස් yellow blue තියෙන ඒවා. එතකොට මේ මගේ වීඩියෝ කිරිල්ල ගැන නම් එච්චර හිතන්න එපා. ලැජ්ජාවෙන් වගේ තමයි වීඩියෝ කරේ. මොකද එක්ස්පීරියන්ස් නැහැනේ කලින් වීඩියෝ කරලා මෙහෙම. එතකොට ඔය වෝටර් බොටල් ඊට පස්සේ වෝටර් බොටල් ගොඩක් තිබ්බා එක ඩිසයින්ස් වලින්. ඊට පස්සේ ලන්ච් බොක්ස් තිබ්බා. ඒ වගේම ඔය ට්‍රැවලින් බෑග් නම් ඔය වගේ ඒවා තිබ්බ ළමයි. ඒ කියන්නේ නැති දෙයක් නෑ අතරම හැම දෙයක්ම තියෙනවා. ඔය ඔයිල් ලෑම්ප්ස් තිබ්බා. අර මං කිව්වේ ඉලෙක්ට්‍රික් බඩුද අර ගෙදරට ඕන දේවල්ද ඒව හැම එකක්ම තියෙනවා ළමයි. ඔයාට එතන ගියොත් සාමාන්‍යයෙන් මේකට ගිහිල්ලා නම් අනිවාර්යයෙන්ම පැය 4-5ක්වත් ඕගලන්ට ස්පෙන්ඩ් කරන්න වෙලාව තියාගෙන යන්න. මොකද ආයෙ ගියාම ඇතුළට ගියාට පස්සේ එළියට එන්න නම් හිතෙන්නේ නෑ අතරම ඒ තරම්ම ඇතුලේ මාරම විදිහට බඩු තියෙනවා. සහ අර ඕගලන්ට මේව ගන්නම හිතෙන තරමටම ඒව ලස්සනයි. සහ ඇත්තටම මේ මන්නම් එන්න හිතුන්නේ නෑ ඇත්තටම. ඒ තරම් බඩු ගොඩක් තියෙනවා. සහ ඇත්තටම කිව්වොත් අර අපිට දරන්න පුළුවන් සාමාන්‍යයෙන් 1500 ඉඳන් ඊටතර අඩුවට තියෙන්නත් ඇති. මම දැක්කේ නැහැ. 1490 ඉඳන් තමයි මම දැක්කේ. 1490 ඉඳන්ම අපිට අඳින්න පුළුවන් ඇඳුම් තියෙනවා. මම මේ ලේඩි සෙක්ෂන් එක විතරයි කිව්වේ. මම ජෙන්ට්ස් සෙක්ෂන් එකකටවත් එහෙම නැත්නම් කිඩ් සෙක්ෂන් එකකටවත්
ඉතින් ඔන්න ඔහම තමයි ස්කයි 1 එකේ ගමන. අර මම කිව්වා වගේ මේක තියෙන්නේ මාළඹේ තලාහේනේ කනත්තට එහා කාගිල්ස් එක ඉස්සරහම තමයි ස්කයි 1 එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ අවුරුද්දේ shopping කරනවා නම් ස්කයි 1 එකට ඇවිල්ලා බලන්න. bye